මේ දැන් අනුරාධපුරයේ මල්වතුවේ වාර්තා වෙච්ච සිදුවීමක් එක්ක පුංචි දෙයක් කියන්න තුනා. මල්වතුවය ජයන්ති පන්සල හරියේ පාලම ළඟින් අම්මෙකුයි පුංචි ළමයි දෙන්නෙකුයි මල්වතුවට පැනලා තියෙනවා. අම්මා බේරගෙන තියෙනවා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම විසින්. එක දරුවෙකුට අවුරුදු 4ක ගෑනු ළමයෙක් අනිත් ළමයා අවුරුදු 8ක පිරිමි ළමයෙක්. ඉතින් මේ තාම ළමයි දෙන්න හොයන කටයුතු මේ අපේ පොලිසිය ජීවිත ආරක්ෂක කණ්ඩායම විසින් සිද්ධ කරනවා. ඉතින් මේ වෙලාවේ මිනිස්සු බිඳුවටම වැටලා ඉන්නේ. මිනිස්සුන්ට හැම දෙයක්ම අහිමි වෙලා, දේපල අහිමි වෙලා, ජීවිත අහිමි වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ළඟ ඉන්න මිනිස්සු ගැන, ඕගොල්ලෝගේ අවට ඉන්න ඥාති හිතවත්තු ගැන, යාළුවෝ ගැන චුට්ටක් අවධානයෙන් ඉන්න. මේ වෙලාවේ පුංචිම පීඩාවක්වත් කරන්න එපා ඒගොල්ලොන්ට. ඔයාලට පුළුවන් නම් පුළුවන් විදිහකට වචනකින් හරි ඒගොල්ලෝගේ හිතට සහනයක් දෙන්න බලන්න. එහෙම නැති වුණොත් ඕගොල්ලෝගේ ජීවිත, ඕගොල්ලෝගේ දේපල වගේම වගේ අසල්වැසියොත් ඕගොල්ලෝ නැති වෙයි. මේ වෙලාවේ පුළුවන් ඉක්මනට ඔයාලගේ ළඟ ඉන්න හිතවත්තු ගැන බලන්න, ඒගොල්ලන්ට උදව් කරන්න, ඒගොල්ලෝ ආරක්ෂා කරගන්න බලන්න. නැත්තම් මේ වගේ සිදුවීම් ඉස්සරහට අහන්න ලැබෙයි. මේක මුළු ලංකාවටම බලපාපු සිදුවීමක්. ඉතින් මගේම මේ අපේම ආදරණීය ජනතාවට පුළුවන් තරම් පිටක් වෙන්න කියලා අපි ඕගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා.